රෑ 12ට විතර මට ආවා බඩගින්න. පේනවනේ මෙහි රාමෙන් වර්ග ලක්ෂ 2මාරක් විතර තියෙනවා. කවදා හරි මගේ අතේ සතේ නැති වෙනවා මෙන්න මේ බනානා මිල්ක් බීලම. මම ගත්තේ මෙන්න මේ චීස් රාමෙන් එක. ඒකත් එක්ක බනානා මිල්ක් එකක් ගත්තා. ඕක තමයි ඉතින් අද මම කන්නේ. බඩගින්නටත් වෙන වෙලාවක් තිබ්බේ නැද්ද මන්ද? හරි මම දන්නවා මම රාමෙන් එක හදන්නේ වැරදි විදිහට. මම ලංකාවේදීත් රාමෙන් කාලා තිබ්බේ දෙපාර. වැරදි විදිහට හැදුව මදිවට වතුර ලීටර 2ක් විතරක් දාගත්තා. ඒකත් මදි වගේ හින්දා මේකේ දාලා හීට් කරගත්තා. වද දීලා රාමෙන් එක අන්තිමේදී හදාගත්තා. මෙන්න මේ ඩබලත් එක තමයි අද මං ආවේ. කටත් පුච්චගෙන දිවත් පුච්චගෙන අන්තිමේදී 12 මාට විතර තමයි රාමෙන් එක කන්න පුළුවන්. ඉතින් එහා ගෙදර අය ගත්ත පිට්සා එක එකෙත් මං කෑල්ලක් කාලා බැලුවා. ඒක නම් හරිම රසයි. අපරාධ මට ඉන්කක් ගන්න තිබ්බේ. ඔක්කොම ඉවර ගන්න. ඉවරයි. බලන්න. ටිෂු ප්ලීස්. අප්සෙට් එකට හදාගත්තු රාමෙන් එක කෑවට පස්සේ තෝරලා කන්න බැරි අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. හරිම සතුටුයි. නෑ ඒක රහයි. හැබැයි ඉතින් අර මම බලාපොරොත්තු වෙච්ච මට්ටමට තිබ්බේ නෑ. අද රොච්චරයි. බයි.